මගේ දූල පුතාලා සියලු දෙනාටම අද අපි 8 ශ්‍රේණියේ කෝණ කියන පාඩමේ 3.3 අභ්‍යාස විසඳන ගමු. මේ අභ්‍යාසයේ පදනම් වෙන්නේ මෙන්න මේ තියරිය. මොකද්ද? ලක්ෂයක් වටා තලයක පිහිටි කෝණවල ඓක්‍ය එකතුව. දැන් මේ පළවෙනි රූප සටහන බලන්නකෝ. ඒකේ x ගේ අගය හොයන්න කියලා තියෙන්නේ. x කියන්නේ කෝණයක්. එතකොට මේ ලක්ෂයක් වටා තලයක තමයි මේ කෝණ තුනක් පිහිටලා තියෙන්නේ. x කියන කෝණය 160 කියන කෝණය 130 කෝණය. එහෙනම් මේ කෝණවල එකතුව ඒ කියන්නේ ඓක්‍ය අංශක 360ට සමානයි. ඒක තමයි මේකේ තියරි එක. එහෙනම් ඒක මේ තියරි එක ඇසුරින් අපිට සරල සමීකරණයක් මෙහෙම ගොඩනගාගෙන ඒක විසඳන්න පුළුවන්. ඉතින් හොයන්න පුළුවන්. එහෙනම් මේ x කියන එකට එකතු කරනවා 160 එකතු කරනවා 130 සමාන කරනවා 360ට. ඒ කියන්නේ මේ සරල මේ ලක්ෂයක් වටා තලයක පිහිටි කෝණවල එකතුව 360ට සමාන කළා. එහෙනම් x ධන මේ දෙක එකතුව 290 සමානයි 360. මෙතන s ගේ අගය එනවා අංශක 70යි කියලා. මේ මෙතන මේ හැම එකක්ම කෝණ නිසා අපි මේ x අංශක කියන අගය යදුවා. එහෙනම් අංශක x සමානයි අංශක 70යි. කියන්නේ x කියන කෝණයේ අගය අංශක 70යි. එහෙනම් ඊළඟ ගාන බලමු. 3.3 අභ්‍යාසයේ පළවෙනි ගාන තමයි අපි දැන් විසඳුවේ. හතරවෙනි ගාන. APC කෝණයේ අගය අහනවා. මොකද APC කියන්නේ මේ තියෙන APC. අන්න ඒක හඳුනාගෙන මාක් කරගත්තා. අපි ඒක හඳුන්වමු කැපිටල් A කියලා. එහෙනම් ඒ කෝණය කැපිටල් A. එහෙනම් මේ කැපිටල් A කෝණයට මේ අංශක 90 එකතු කරන්න ඕනේ. මෙතන 90. ධන 120 සමානයි 360. එහෙනම් ඇයි කෝණ තුනක් තියෙන්නේ. ඒ කෝණයයි මෙතන දින 90 කෝණයයි 120 කෝණයයි. එහෙනම් මේ ලක්ෂයක් වටා කෝණවල ඓක්‍ය 360ට සමාන කළා. එහෙනම් ඒ කෝණය ධන 90 120යි 210යි සමානයි 360යි. එහෙනම් ඒ කෝණය අගේ මෙතනින් එනවා 210 අඩු කරාට පස්සේ අංශක 150යි මේ අංශක 150යි ඒ කෝණයේ අගය. එහෙනම් SOR ගේ විශාලත්වය. SOR මොකද්ද කියලා මම පළමුව හඳුනාගමු. SOR කියන්නේ මෙන්න මේ තියෙන 3s. 3s කෝණයේ අගය හොයන්න ඕනේ. එහෙනම් x හොයන්න ඕනේ අපි මුලින්ම. 3s හොයන්න නම් නොදන්න පදේ ඒවත් අඥාත පදේ x නේ. x හොයන්න ඕනේ. x හොයන්න නම් මේ O කියන ලක්ෂය වටා කෝණ අපිට පේනවා 3x. ඒ වගේම 2x 110 80. මේ කෝණ හතර එකතු කරාම තියරකින් කියනවා විශාලත්වය 360යි කියලා. එහෙනම් 3x ධන 2x ධන 80 ධන 110 සමාන කරනවා 360ට. 3s උයි 2s උයි එකතු කරාම දැන් සරල සමීකරණ 5s ධන 80යි 110 එකතු කරාම ඉලක්කම් එකතු කරාම 190 සමානයි 360. එහෙනම් 5x සමානයි මෙතන අඩු කරන්න ඕනේ 170යි. එහෙනම් දෙපැත්තෙම අපි පහෙන් බෙදනවා. සරල සමීකරණයක වම් පැත්තට සිදු කරන වෙනසම දකුණු පැත්තට කරන්න ඕනේ. එතකොට 5 වරක් 3 15යි 4ක් ඉතුරුයි. s ගේ කෝණයේ අගය අංශක මේ 340යි කියලා එනවා. එහෙනම් අපි SOR එක හොයන්න ඕනේ. SOR කියන්නේ SOR කෝණයේ අගය කියන්නේ 3 වැඩි කිරීම x. ඒ කියන්නේ 3 34න් වැඩි කරන්න ඕනේ. ඒ කියන්නේ අංශක 102යි නේ. එහෙනම් මේ ආකාරයට අපිට සරලව ගණිත ගැටලු විසඳන්න ඕනේ. පුළුවන් තරම් මුලින්ම ඒ තියරි එක න්‍යාය හොඳින් අවබෝධ කරගෙන ඒ තියරි එක සරල අපි ගණිත ගැටලු වලට ඇප්ලයි කරන්න ඕනේ. එහෙනම් ඊළඟ පාඩමේ හම්බෙමු. ආයුබෝවන්.